සිනා දූපත සොයා ගමන. එකමත් එක කාලෙක ලූකා නම් පුංචි පිරිමි ළමයෙක් සිටියා. ඔහු මුහුදට ගොඩාක් ආදරෙයි. ඒ නිතරම මුහුදු වෙරළේ ඉඳගෙන දුර අහස දෙස බලමින් දුර දූපත් ගැන සිහින දැක්කා. ඔහු ගොඩක් සිහින දෙකින්න සහ එය ඉටු කරගන්න ආසමෝ කෙනෙක්. එක් දවසක් සවස වෙරළේ සෙල්ලම් කරමින් සිටියේදී මුහුදු රළ අතරින් පැමිණි බෝත්තලයක් ඔහුට හමු වුණා. එය තුල වර්ණවත් සිතියමක් තිබුණා. එහි ලියලා තිබුණේ සිනා දූපත කියලා. ලූකායි සිතියම තම හොඳම යහළුවා වූ මයිලෝ නම් බලු පෙටියට පෙන්නුවා. ඒ වෙලාවේ වෙරළාසල කුඩා බෝට්ටුවක් තිබුණා. ඒක ඔවුන් බලාගෙනම ඉන්නා වගේ වුන් දැක්කා. බලු පැටියයි ලූකයි දෙන්නම බෝට්ටුවට නැග්ගා. බෝට්ටුවත් ඉබේම මුහුද මත සෙමින් දූපත දෙසට ගමන් කළා. ටික වෙලාවකට පසු ඔවුන් ගොඩක් ලස්සන දූපතකට ළඟා වුණා. එහි ගස්වල කොළ ලස්සනට කොළ පාටට දිලිසුණා, මල් සිනාසෙමින් සුලකට වැනෙමින් තිබුණා. ඔවුන්ට ඊටමත් ලස්සන මිහිරි සංගීතයක් දූපතින් ඇසුණා. නමුත් ලූකාට අමුතු දෙයක් දැක ගන්න ලැබුණා. දූපතේ ජීවත් වූ කුඩා මිනිසුන්ටත් කතා කරන සත්තුන්ටත් සිනා වෙන්නේ නැකිව හිටියා. ඔවුන් බියෙන් සහ දුකෙන් හිටියා. එතන හිටපු බුද්ධිමත් කැස්බෑවෙක් ඔවුන්ට ගැටලුව කියලා දුන්නා. මේ දූපත ජීවත් පවතින්නේ සිනාවලින්. නමුත් කාලයත් සමගම එකිනෙකාට උදව් කිරීම, බෙදා ගැනීම, එකට සමගියෙන් සෙල්ලම් කිරීම කොච්චර වැදගත්ද කියලා ඔවුන් අමතක වෙලා තිබුණා. ඒ නිසා ලූකා සහ මයිලෝ තීරණය කළා දූපතේ ටිකක් ඉඳලා උදව් කරන්න. ඔවුන් එක එක සෙල්ලම් ඔවුන්ට කියලා දුන්නා. ඔවුන් එක්ක සෙල්ලම් කළා, විහිළු කතා කියලා දුන්නා. ස්තුති සහ සමාවෙන්න කියන්නේ කොච්චර ලස්සන වචනද කියලා දුන්නා. තත්පරෙන් දූපතේ සිනා නැවතත් පැන නැගුණා. මල් නටන්න පටන් ගත්තා, දූපත දිලිසෙන්න පටන් ගත්තා, වෙරළ පුරා විශාල සිනාවක් පැතිරුණා. බුද්ධිමත් කැස්බෑව ලූකාට සහ මයිලෝට ස්තුති කරලා ඉන්පසුව ඔවුන්ට එදා දවසත් ඒ සතුටත් සෑම විටම මතකයේ තිබුණා. බෝට්ටුව ඔවුන්ව ආපහු ගෙදරට ගෙනා විට ලූකා වැදගත් දෙයක් තේරුම් ගත්තා. සිනා දූපත කියන්නේ දුර තියෙන දූපතක් විතරක් නෙවෙයි. අපි සතුටින් සමගියෙන් සිනා වෙමින් ඉන්න විට ඒ දූපත සිනාසෙන බව ඔවුන්ට දැනුණා. ඒ දවසෙන් පස්සේ ලූකා සෑම තැනකටම සිනාවක් අරගෙන ගියා. ලෝකයට බෙදා දීමට සිතාගත්තා. මේ කතාව ඔයාට කැමති නම් ලයික් කරන්න. යාළුවන්ට යවන්න ෂෙයා කරන්න. අලුත් කතා බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න.